සුබ දවසක් වේවා යාළුවනේ. ඉතින් අද බලමු අමාන වැහි පීල්ලේ අංශක 90 බෙන්ට් එක කොහොමද කපා ගන්න කියලා. ඒකට මම යාළුවනේ මේ විදිහට ත්‍රිකෝණ කෑල්ලක් පාවිච්චි කරනවා පීල්ල ඇඳ ගන්න. ඒක හදා ගන්න විදිහ කිව්වොත් එහෙම මුළු මට්ටමේ 45 එජ් එකට තියලා අපිට කපා ගන්නත් පුළුවන්. නැත්නම් හරියටම මුළු මට්ටම් තියෙන පතුරු කෑල්ලක් අරගෙන අපි හිතමු අඟල් 4 දෙපැත්තට 4 ඇරලා හරහට එන අපි ඉරක් ඇඳගෙන ඒක හරසතට කපා ගන්නවා. එතකොට හරියට 45 සෙට් වෙනවා. ඉතින් යාළුවනේ මම මෙතන මගේ සයිස් එක 41යි අඟල් භාගයයි. ඉතින් යාළුවනේ ඔයා ඔය රූපේ දකින්න විදිහේ බෙන්ට් එකක් තමයි මම දැන් මෙතන කපන්න යන්නේ. ඉතින් යාළුවනේ හොඳට ඔයා බලා ගන්න. මේක ඇත්තටම දන්න අයට නම් පොඩි දෙයක්. නොදන්න අයට තමයි වීඩියෝ එක දාන්නේ. වාසියත් එක්කම කපා ගන්න විදිහ තමයි මම මේ දාන්නේ. මේ පීල්ල යාළුවනේ අපි ලොකු පැත්ත පොඩි පැත්ත හොයාගන්න විදිහක් තියෙනවා. අන්න මම පෙන්නපු දාරේ. මම පෙන්නපු දාරේ ලොකු පැත්ත පොඩි, පොඩි පැත්ත ලොකුයි. ලොකු පැත්ත පොඩි, පොඩි පැත්ත ලොකුයි කියලා හැමතිස්සෙම ගන්න ඕන. ඊට පස්සේ මම 45 පීල්ලේ අඟල් 4 පැත්ත මේ විදිහට ගහ ගන්නවා. පුළුවන් යාළුවනේ ඔයගොල්ලෝ පෑනක් හරි පැන්සලක් හරි පාවිච්චි කරන්න. මොකද අපි කපා ගද්දින් එහෙම නැත්තම් ඔය මම අඳින ඉර කැපෙන්නම ගානට ෆිනිෂින් එකට කපා ගන්නවා. නැත්තම් අර ඉරිප්පේ වුණොත් එහෙම ඒක පීල්ල අපි ජොයින් කරද්දින් එන ෆිනිෂින් එකට බලපාන්න පුළුවන්. ඒ හින්දා පැන්සලක් පාවිච්චි කරනවා ගොඩක් හොඳයි යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ මම 45 එජ් එක මේ විදිහට තියලා ඉරි ගහ ගන්නවා. ඔය හොඳට මතක තියාගන්න පීල්ලේ යට පැත්ත. යහරවද්දින් කෙලින් තියෙන පැත්ත හැම වෙලේම 90 සයිස් එකට තමයි හදාගන්නේ. යට පැත්ත හරහට තියෙන දාර තමයි 45 සෙට් වෙන්නේ. ඔයාලට මේ වැඩේ ඇත්තටම පහසුයි හරියට පුරුදු වුණොත් එහෙම කපා ගන්න ලේසි. මම ඔයාලට අද මේක අඳින විදිහ විතරයි කියලා දෙන්නේ. මේක අපිට කපා ගන්න වම දකුණ කතුරු දෙකක් ඕන වෙනවා. අපි අන්තිම කෙරවල අඳගද්දින් මුළු මට්ටමක් පාවිච්චි කරලා අඳ ගන්න. ඊට මම එහෙමම අනිත් පැත්තේ හැඩෙත් අඳ ගන්නවා. ඒක මම පීල්ලේ උඩ දාරින් නම් පටන් ගන්නවා මේ පැත්තට. එතකොට අපිට පීල්ලේ අහක දාන්න ලොකු වාසියක් නැතුවම කපා ගන්න පුළුවන්. නැත්නම් අය අපිට ප්‍රමාණයක් හිතා ගන්න බෑ කොතෙන් මේක පටන් ගන්නද කියලා. ඒ හින්දා අපි පීල්ලේ උඩ දාරින් නම් ආයේ මේ පැත්තට 45 ඉඳගෙන එනවා. යාළුවනේ හරියට මේක අංශක 45 කෝණයක්ම වෙන්න ඕන. නැත්නම් 45 බෙන්ට් එක වෙනස් වෙන්න පුළුවන්. පීල්ලේ ඉස්සර පැත්ත හරවද්දින් කෙලින් තියෙන දාරවල යන්නේ අපි මුළු මට්ටම් කරලා කෙලින් ගහගන්නේ. අනිත් හරහට තියෙන දාර තමයි අපි 45 පැත්ත විදියට ගන්නෙ. ඔයාලට සරලම කියනවා නම් පීල්ලේ ලොකු දාර දෙකක් තියෙනවා. ඒ ලොකු දාර දෙක යන්නේ 90 පැත්තට. පොඩි දාර තියෙන දාර තමයි 45 පැත්තක් විදියට අපි ගන්න.
අපි හැම වෙලෙම යාළුවනේ මම ඔයාලට එක දෙයක් කියන්නම් මේකේ අපි කපා ගනිද්දී පොඩි පැත්ත වාසිය නැමෙනවා ලොකු පැත්ත කෙලින්ම ෆිනිෂින් කැපෙනවා. මොකද පොඩි පැත්ත නැමිලා යද්දී තමයි ලොකු පැත්තට බහින්නේ. එතකොට අපිට රිවර්ට් වාසිය තියලා කපා ගන්න ඕන. නැත්නම් රිවර්ට් කරගන්න බෑ. අපිට පීල්ල බට් කරගන්න බැරි නිසා තමයි පොඩි පැත්තෙන් අපි නැමුම් වාසිය තියන්නේ හැම වෙලාවෙම. දැන් මම ඔයාලට පෙන්නන්නම් නැමුම් වාසියත් මම කපා ගන්න විදිහ. මේ විදිහට මම යාළුවනේ 45 එජ් එකේ මුල මේ විදිහට ගහලා හරස් අතරත් මේ විදිහට ඉරක් ගහ ගන්න. මොකද මේ විදිහට මම ඉරක් ගහගත්තේ කෙලින්ම අපි කපලා දාන්න පුළුවන්. එහෙම දැම්මොත් එහෙම අපිට ගම් ගහගද්දී සිලිකන් ගහගද්දී අපිට අමාරුයි. ඒ නිසා තමයි මම මේ විදිහට කෑල්ලක් වෙනම ගහගත්තේ. ඊට පස්සේ ආය ඇඳගෙන යනවා මම නැමුම් වාසිය. මේ තමයි අපි නැමුම් වාසිය ගන්න පැත්ත. මෙහෙම නැමුම් වාසිය අරගෙන ඒ නැම්ම ගාවින් තමයි අපි කපන්නේ. අපි මුලින්ම ඇඳගත්ත ඉර කපන්නේ නැහැ. පස්සේ දැන් මම ඔය අඳින ඉර තමයි කපාන යන්නේ. ඒ ඇඳගන්න ඉර ඉඳන් අපි ඉස්සල්ලා ගහගත්ත ඉර ගාවට අපි දාර පීල්ලේ දාර දිගේ කපාන ඇවිල්ලා ඒ දාර කපාගත්තු ටික තමයි නමා ගන්නෙ. ඒක කෙලින්ම අපිට කැපෙනවා. අර පැත්ත තමයි අපි නැමුම් දාර විදිහට ගන්නෙ. හරිනේ යාළුවනේ ඔයාලා මම හිතනවා දෙයක් දැනගත්තා කියලා පීල්ල 90 බෙන්ට් එක ගහගද්දී අඳින එක සම්බන්ධයෙන්. යාළුවනේ මේ විදිහට තමයි අපි 90 බෙන්ට් එක ගහගද්දී පීල්ල ඇඳගද්දී තියෙන විදිය. ඉතින් යාළුවනේ ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාලට සුබ දවසක්.